මිනිස්සු හරි ලේසියෙන් හිත කඩලා දානවා. කැඩිච්ච හිතක් ආයිමත් හදාගන්න කාලයක් යනවා. නැත්තම් ජීවිත කාලෙටම මැරි වෙනවා. මොනවද කලේ කියලා නෙවෙයි. මොනවද නොකර කියලා අපගේ එමීලියා. එමීලියා. ජීවිත භාවනාවේ ඔබ නැති චාරිකාවේ රිදිනාතෙන් ඒ වේලිච්ච හිස්වෙච්ච පපුවට ඔබ කිරිවර පර කෙල දුන්නා. වැටි වැටි වාරය වාරේ හිනෙහුණු තාලයායේ රහසක මං ලියුවා. මගේ අම්මා සිංගල් පේරන්ට් කෙනෙක්. මට ඉන්න අම්මත් තාත්තත් එයා. මොකද්ද අසුබ නිමිත්තක් අපි වටේ කැරකෙනවා. මගේ හැම ප්‍රශ්නෙටම උත්තරේ මේ සත්‍ය. ජීවිතේ මම ලබපු ලොකුම පරාජය මේ. ඔයාගේ හිතට තවත් ශක්තිය ගන්න පුතේ. ඔයද ධෛර්යයට පුළුවන් ඔයාව රිද්දවන්න විතරයි. මේ ඔයා එනවද මට සේවක රයිට්ස් ගැන කතා කරන්න? මන්න කියන්නේ අනිවාර්යයෙන්ම සුගර් ඩැඩි කෙනෙක් ඇති. මොකක්? තේරුණොත් හොඳයි. නොතේරුණොත් ඊටත් වඩා හොඳයි. දැන් ඔයාට ඕනේ දුව කොහොම හරි දිනන්නනේ. පාසලේ නම්බුව රකින්න බැරි නායකයෝ තමයි රටේ නායකයෝ වෙලා කවදා හරි මේ රටට සාපයක් වෙන්නේ. හොඳ අම්මෙක් වෙන්න මට බැරි වෙන්නේ නැති. හොඳ දරුවෙක් හදන්න එක බාධාවක් නෙවෙයි. අම්මලා දෙන්නෙක් එපා. කිසිම මනුස්සයෙක් මට අවස්ථාවක් දුන්නේ නෑ.